තෙලි සුදේම ගමේ කැලෙන් මැදින් වැටුණු පාර දිගේ පිටත් වන්නට වුණා. තරමක් කරුවල ප්‍රදේශයක් ඔහුට මුණ ගැහුණා. ඔහුගේ යාළුවෙක් වන නිතොරිස් ඔහුට මගදී හමු වුණා. "හලෝ කොහොමද යාළුවේ ඉතින්?" "මම නම් හොඳයි යාළුවේ. ඉතින් ඔයාට කොහොමද? ඉතින් අද මොකද කරන්න යන්නේ? මම මේ දෙයියෝ ගැන අහලා තියෙනවා. ඔයාට මොකද හිතෙන්නේ දෙයියෝ ගැන?" "මම නම් හිතන්නේ දෙයියෝ කියලා જાතියක් නෑ කියලා. දෙයියෝ කියලා જાතියකුත් නෑ. ඒ වාගේ කට්ටිය මේ ලෝකවලත් නෑ. හදිසියේම ඒ ඇසුණු දෙයියෝ පැමිණෙන්නට විය. ශිව දෙවියෝ මෙසේ පැමිණෙන්නටම ඔවුන් නමः ශිවාය නමः ශිවාය යන වචනය කියමින්ය. මම තමා ශිව දෙයියෝ. මොකද ඔබලා දෙන්නා මාව දැකලා බයේ ගියේ. අපි මීට කලින් දෙයියෝ දැකලා නෑනේ. මම තමා මේ ලෝකෙට අධිපති ශිව දෙයියෝ. මට විෂ්ණු කියලා කියනවා, ශිව කියලා කියනවා, ඒ වගේම බ්‍රහ්ම කියලාත් කියනවා. ඔබලා මට නමස්කාරත් කරනවා නේද? ඔබලා ඇයි දෙයියෝ විශ්වාස කරන්නේ නැත්තේ? දෙයියෝ මේ ලෝකේ ඉන්නවා. ඇත්තටම දැන් ඔබලාට පේනවනේ මම ඇවිල්ලා ඉන්නවා. දෙයියෝ කියන්නේ මායාවකුත් නෙමෙයි. දෙයියෝ ඇත්තටම ඉන්නවා. ඔබලා දෙන්න අදවත් විශ්වාස කරන්න. දරුවනේ, ඔබලා දෙන්න අදවත් විශ්වාස කරන්න. මම එහෙනම් පිටත් වෙනවා.